සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් වෙනදා වගේම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට ආව ඔයාව. ඔන්න ඉතින් අපි අපේ 55 වෙනි වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ප්‍රධානතම දාගැබ් අතුරෙන් එකක් වන මිහින්තලා මහා සෑය ගැනයි. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට විශේෂ කාරණාවක් ගැන මතක් කරන්න ඕනේ. මිහින්තලා පුදබිම ආශ්‍රිතව දාගැබ් විශාල සංඛ්‍යාවක් තියෙනවනේ. ඒ දාගැබ් සමූහය අතුරෙන් ප්‍රධාන තැනක් මේ මිහින්තලා මහා දාගැබට සහ මිහින්තලා සේල චෛත්‍යයට හිමි වෙනවා. ඒ නිසාම බොහෝ දෙනා මේ දාගැබ් සම්බන්ධව ඇති විස්තර පටලවා ගන්නවා. ඉතින් අපේ ආර්ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාට එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ වගේ පැටලිලි සහගත තැන් ගොඩක් අපි ඔයාලට සේල චෛත්‍ය පිළිබඳව වීඩියෝ එකෙන් කියලා දුන්න නිසා. ඒ වගේම මේ වීඩියෝ එකෙනුත් පැටලිලි සහගත තැන් මොනවද කියලා අපි ඔයාලට මතක් කරලා දෙනවා. සේල චෛත්‍ය පිළිබඳව වීඩියෝ එක බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එක විදිහට පින් කරලා තියන්නම්. එතනින් ගිහින් බලන්න. ඉතින් අද මාතෘකාව වන මිහින්තලා මහා සෑය දෙසට හැරුණොත් මිහින්තලයට කුමන මාර්ගයක් භාවිතා කර පැමිණුණත් ඈතින් මිහින්තලා කඳු ගැටය මත කිරිසුදු පාටින් විරාජමානව වැඩ සිටින මිහින්තලා මහා සෑරදුන් අපට දිස් වෙනවා. දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද ඉතාමත් අලංකාරවත්ව දිස් වෙන මෙම මිහින්තලා මහා දාගැබ මිහින්තලයේ ඇති දාගැබ් අතුරෙන් ප්‍රධානතම සහ විශාලතම දාගැබ වෙනවා. ඇතැම් තැන්වල මෙම මහා දාගැබ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකළ බව කියවුණත් සහ ඇතැම් අය විශ්වාස කළත් සැබවින්ම මෙය ඉදිකර ඇත්තේ මහාදාටික මහානාග රජතුමා විසින්. ඒ අනුව බැලුවොත් මෙම දාගැබ අනුරාධපුර යුගයේ ඉදි වූ ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසට අයත් ක්‍රිස්තු වර්ෂ 9ත් 21ත් අතර කාලයේ ඉදි වූ දාගැබක්. මහා තූපය, මහා චේතිය යන නම් වලින් වගේම හතරවන මිහිඳු රජුගේ පුවරු ලිපියේ අම්බුලු දාගැබ යනුවෙන්ද හඳුන්වා ඇත්තේ මේ මිහින්තලා මහා දාගැබයි. අම්බස්තල දාගැබ යනුවෙන් හඳුන්වන්නේ සේල චෛත්‍යයි. ඉතින් මේ අම්බුලු දාගැබ සහ අම්බස්තල දාගැබ යන නම් දෙකත් පටලවා ගන්න එක තැනක් වෙනවා. මිහින්තලා මහා සෑයේ අතීතයේ දෙසට හැරුණොත් එය ඉතා ආකර්ශනීය සහ පුදුම සහගත එකක් වෙනවා. මෙම දාගැබ ඉදිකර ඇත්තේ මිහින්තලා කඳු මුදුනේ ඉහළින්ම ඇති කඳු ගැටයක බව ඔයාලට පේනවා ඇතිනේ. මෙම මහා තූපය ඉදිකරන්න එම කඳු ගැටය කපා පැතලි කොට අත්තිවාරම් යොදා සෑය වටා සෑබැම්මක් බැඳ ඉදිකිරීම් කටයුතු කරලා තිබෙනවා. මෙම දාගැබ ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සපයාගෙන ඇත්තේ මේ ආසන්නයෙන් නම් නෙවෙයි. වෙනත් ස්ථානවල සකසා ඒවා මෙම මිහින්තලා කඳු මුදුනට රැගෙන ගොස් තිබෙනවා. මේසා විශාල දාගැබක් සෑදීමට මිහින්තලා කඳු මුදුනේ ඇති ජලය පවා ප්‍රමාණවත් නොවන්නට ඇති. ඒක නිසා ජලය පවා රැගෙන යන්නට වන්නට ඇති. එම හේතුව නිසාවෙන්ම රජතුමාට විශාල මුදලක් මේ සඳහා වැයවන්නට ඇති බවට විද්වතුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම විශාල වෙහෙසක් දරන්නට සිදුව ඇති බව සහ දාගැබ ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමිකයන් වගේම අමුද්‍රව්‍ය මිහින්තලා කඳු මුදුනට ගෙන ඒමටත් විශාල ශ්‍රම දායකත්වයක් අවශ්‍ය වන්නට ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ සෑය හදාගෙන යනකොට සෑයේ බර මේ බැම්මට දරාගත නොහැකිව එම සෑ බැම්ම සවිමත්ව නොපිහිටීම හේතුවෙන් මෙය අවදානම් මට්ටමකට පැමිණ තිබෙනවා. ඉතින් මෙන්න මේ මොහොතේ මහාදාටික මහානාග රජු අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් තමන්ගේ ජීවිතය බුදු සසුනට පූජා කර එම ස්ථානයේ වැතිරී තිබෙනවා. ඉතින් ඒ මොහොතේ මහත් ආශ්චර්යයක් මෙන් මහා සෑයේ බැම්ම ස්ථාවරව පිහිටි බව සඳහන් වෙනවා. එදා ඒ ආකාරයෙන් ස්ථාවර වූ බැම්ම සහ සෑය සුළුසුළු ගරා වැටීම් සිදුවත් අදටත් නොසැලී තිබෙන ආකාරය අපට පෙනෙනවා. මෙම මිහින්තලා මහා දාගැබේ නිදන් කොට ඇත්තේ අපමහා බුදුරජාණන් වහන්සේගේ දෙඇහි බැම අතර ඇති ඉතා අලංකාරවත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක් බවටද සැලකෙන ඕර්ණ රෝම ධාතුවයි. ඉතින් බොහෝ අය පටලවා ගන්න කරුණක් තමයි මෙන්න මේක. මිහින්තලා සේල චෛත්‍යයේ ඕර්ණ රෝම ධාතුන් වහන්සේ නිදන් කොට ඇති බවට ඇතැම් අය විශ්වාස කළත් ඕර්ණ රෝම ධාතුන් වහන්සේ නිදන් කොට ඇත්තේ මෙම මිහින්තලා මහා දාගැබෙයි. නමුත් අපට මෙම මිහින්තලා මහා දාගැබේ ඕර්ණ රෝම ධාතුව තැන්පත් කිරීමට මහාදාටික මහානාග රජුට ලැබුණේ කොහෙන්ද? එය ගෙනවෙද්දුන්නේ කවුද යන කාරණාවට නම් අපට පිළිතුරක් හමුවන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වර්ග කළොත් සමහර ධාතුන් වහන්සේලා එකම වර්ගයෙන් කිහිප නමක්ම සිටිනවනේ. උදාහරණ වශයෙන් දළදා වහන්සේලා කිහිප නමක්ම වැඩ සිටිනවා. ඒ අතුරෙන් මේ විශ්වයටම එකක් පමණක් ඇති ධාතුන් වහන්සේලා අතුරෙන් මෙම ඌර්ණරෝම ධාතුන් වහන්සේ මිහින්තලා මහසෑයේ වැඩ සිටීම අප සියලු දෙනාගේම වාසනාවක්. මෙම දාගැබ ඉදිකළ පසු මෙහි කොත මෙම ප්‍රදේශයේ පිහිටි උසම ස්ථානය වන නිසා අකුණු අනතුරු ඇතිවීමේ අවදානම ඉතාමත්ම වැඩි බව ඔයාලට වුණත් වැටහෙනවා ඇති. අතීතයේදී අකුණු අනතුරු වළක්වා ගැනීමට විශේෂිත පලිඟුගල් යොදාගත් තාක්ෂණයක් භාවිතා කළ බව අපට ඉතිහාස මූලාශ්‍ර වලින් හමුවනවා. අකුණු සන්නායක කියන තාක්ෂණික මෙවලම එම කාලයේ නොතිබූ නිසා මෙම පලිඟු තාක්ෂණය මෙම දාගබටත් යොදාගෙන තිබෙන බව පැවසෙනවා. එදා පලිඟුගල් චෛත්‍යයේ කොතට සවි කිරීම මේ දක්වාම පැමිණ ඇති බව අපට පෙනෙනවා. වර්තමානයේ අකුණු සන්නායක සවි කළත් මෙම පලිඟු ගලක් පොත් කැරැල්ල මුදුනේ සවි කරන ආකාරය වර්තමානයේත් අපට දකින්න පුළුවන්. ඉතින් මේ සියලු කටයුතු වලින් පසුව මහා සෑයේ වැඩ කටයුතු අවසන් කර ඉන්පසුව ඊතා දක්ෂ ශිල්පීන් ලවා ඊතා අලංකාරවත් කැටයම් වලින් සමන්විත වූ රන්වන් කණු සතරක් සතර දිශාවන් වලට මුහුණලා ඉදිකර වූ බව සඳහන් වෙනවා. ඒ වගේම රත්තරන් සහ මැණික් යෙදූ කංචුකයක් දාගැබට පූජා කළ බව සඳහන් වෙනවා. රත්තරන් වලින් ගෙතු මුතු ඇමිනු මුතු දැලකින් මහා දාගැබ ආවරණය කළ බව සඳහන් වෙනවා. මෙම මහා සෑය සහ මිහින්තලයේ පර්වතයේ අවට යොදුනක් පමණ දුරින් අලංකාර ලෙස ගමන් මාර්ග සතරක් කරවා සතර පැත්තේ දොරටු සතරක් කර වූ බව සඳහන් වෙනවා. ඒ වගේම මංමාවත් දෙපස සල්පිල් කරවා අලංකාර කොඩි එල්ලා මල් තොරන් ආදියෙන් සැරසූ බව සඳහන් වෙනවා. සෑම ස්ථානයකම වාගේ පහන් යොදා ආලෝකමත් කර වූ බව සඳහන් වෙනවා. නැටුම් ගැයුම් වැයුම් වැනි සද්ද පූජා ආදියද සිද්ධ කර තිබෙනවා. කොළොම්හොය නම් ස්ථානයේ සිට මේ මිහින්තලා මහා සෑයට යනතෙක් අතරමඟ පාදෝවණය කරමින් යන්නට ජලභාජන ආදිය තබා තිබෙනවා. නගරයේ දොරටු සතරේ මහා දානශාලා ඉදිකර දන් දී තිබෙනවා. මුළු ලක්දිවම පහන් වලින් ආලෝක කර පහන් පූජාවක් පවත්වා තිබෙනවා. එපමණක් නොවෙයි මුහුදේ පවා යොදුනක් යනතෙක් කණු සිටවා ඒ මත පහන් දැල්වූ බවද සඳහන් වෙනවා. ඉතින් මේ මිහින්තලා මහා සෑය වෙනුවෙන් මහා දාටික මහානාග රජු සිද්ධ කළ මේ ඇදහිය නොහැකි පූජාව ගිරිබණ්ඩ මහා පූජාව නමින් හඳුන්වන බව කියවෙනවා. මෙම ගිරිබණ්ඩ පූජාව සිදු කළේ සේල චෛත්‍ය උදෙසා බවට ඇතැම් අය වටහාගෙන සිටියත් සත්‍ය වශයෙන්ම එම පූජාව සිද්ධ කළේ මිහින්තලා මහා දාගැබ වෙනුවෙන්. ඉතින් එපමණක් නොවෙයි එම පූජාව සඳහා වැඩම වූ මහා සංඝරත්නයට ස්ථාන 8කදී දන් පැන් පූජා කර තිබෙනවා. සද්ද පූජා පවා පවත්වා දුන් මෙම දාණයට සංඝයා වහන්සේලා 24000ක් පමණ සහභාගී වී ඇති බව සඳහන් වෙනවා. ඒ වගේම 6 වතාවක් තුන් සිවුරු පූජා කර තිබෙනවා. ඒ වගේම මරණයට කැප වූ මෙන්ම සිරකර කූඩුවල සිටි සියලු සතුන් නිදහස් කර තිබෙනවා. මහා සෑය වන්දනා කරන්නට එන බැතිමතුන්ගේ රැවුල් කොණ්ඩ ආදිය කැපීමට නිරන්තරයෙන් සතර දොරටු ළඟ කර්ණවෑමියන් තබා තිබී තිබෙනවා. රජතුමා විසින් තමාත් දේවියත් තම දරුවන් දෙදෙනාත් මඟුල් ඇතත් මඟුල් අශ්වයාත් සංඝයා වහන්සේලා වළක්වද්දී මහා සංඝරත්නයේ 16න් බවට පත් කොට තිබෙනවා. භික්ෂූන් වහන්සේලාට කහවණු 6 ලක්ෂයක් තරම් වූ වටිනා සිවුරු සහ භික්ෂුණීන් වහන්සේලාට කහවණු ලක්ෂයක් පමණ තරම් වූ වටිනා සිවුරුද පූජා කර තිබෙනවා. තමා විසින්ම දාසභාවයට පත් කරගත් තමා ඇතුළු පිරිස විවිධාකාර වටිනා බඩු භාණ්ඩ පූජා ආදිය පවත්වා දාසභාවයෙන් මුදවාගෙන තිබෙනවා. ඉතින් මේ දාසභාවයට පත් කරගත්තා කියන කාරණාව රජතුමා අසීමිතව මහා සංඝරත්නයට පූජා භාණ්ඩ සහ පූජා ආදිය පූජා කිරීමට යොදාගත් උපක්‍රමයක් බව සඳහන් වෙනවා. ඒ කියන්නේ මහා සංඝරත්නයේ උදෙසා දන් පැන් සහ බඩු භාණ්ඩ පූජා කිරීමට ඇති කැමැත්ත. ඉතින් හරිම පුදුමයි නේද මේක අහන ඔයාලට රුවන්වැලි මහා සෑය වෙනුවෙන් දුටුගැමුණු රජතුමා කළ පූජාවන් වගේ නේද කියලා අනිවාර්යෙන්ම මතක් වන්නට ඇති. ඉතින් වරින් වර මේ මහා දාගැබත් යම් යම් ප්‍රතිසංස්කරණයන්ට ලක්වන්නට ඇති. ඒ පිළිබඳව අපට එක එල්ලේම කරුණු හමුවන්නේ නැහැ. ඉතින් අනුරාධපුරයේ අභාවයත් සමගම කාලාන්තරයක් වල්බිහි වී ජරාජීර්ණ වී තිබූ මෙම මිහින්තලා මහා සෑය වර්ෂ 1893 වසරේදී
තායිලන්ත කුමරෙකුගේ සහාය ඇතිව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළත් එය අසාර්ථක වී තිබෙනවා. එලෙසත් ටික කාලයක් පැවති මෙම දාගැබ 1941 වසරේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් බවට පත්කොට තිබෙනවා. ඉන්පසුව වර්ෂ 1950 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම මහා දාගැබ සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබෙනවා. 1965 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙහි සංරක්ෂණ කටයුතු සිද්ධ කර තිබෙනවා. මෙම දාගැබේ වර්තමානය ගැන කතා කරනවා නම් ආසන්න වශයෙන් මෙහි වට ප්‍රමාණය අඩි 430ක්, උස අඩි 155ක් සහ විස්කම්භය අඩි 136ක් පමණ වන බව තමයි සඳහන් වෙන්නේ. මෙය මහා පරිමාණ දාගැබක්. අලංකාරවත් පේසාවලලු ත්‍රිත්වයකින් සමන්විත මෙම දාගැබ පුබ්බුලාකාර හැඩයේ දාගැබක්. මහා පරිමාණ දාගැබ්වල ඇති විශේෂයෙන්ම අනුරාධපුර යුගයට අයත් දාගැබ්වල ඇති වාහල්කඩ කියන අංගය මෙම දාගැබේ අපට දැක බලාගත හැකි වන්නේ නැහැ. බොහෝ දුරට මෙම කඳු ගැටයේ ඉඩ පහසුකම් මදිකම නිසා එය ඉදිකිරීමෙන් වැළකී සිටි බව අපට අනුමාන කරන්න පුළුවන්. මොකද වාහල්කඩ ඉදි කළා නම් එය තවත් ඉදිරියට පැමිණෙන විට සලපතල මළුව ඉතා කුඩා වන නිසාත් එවිට දාගැබ වන්දනා කිරීමට අපහසු වන නිසාත් සෑබැම්මට පැටවෙන බර වැඩිවන නිසාත් වාහල්කඩ ඉදි නොකරන්නට ඇති. ඉතින් මිහින්තලේ වන්දනාවේ යන ඔයා මේ උතුම් මිහින්තලා මහා දාගැබට මල්මිටක් පූජා කර වන්දනාමාන කිරීමට අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි මිහින්තලා මහා සෑය ගැන විස්තර ගොඩාක් අරගෙන ආවා. හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මිහින්තලා මහා සෑය ගැන මීට අමතරව තොරතුරු ඔයා දන්නවා නම් කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් තොරතුරු ඉගෙන ගන්න, බලා ගන්න අපේ YouTube channel එක subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ගිහින් එන්නම් අපි ආර්ට් ලංකා exploration.